අයකර නොගත් සහ අහිමි වූ සුපර් ඇනුවේෂන් මුදල් $19 බිලියන ඇති බව ඔස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා. නිකුත් කළ නවතම දත්ත මගින් මේ බව අනාවරණය කර තිබෙන අතර බදු දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ තම සුපර් ගිණුම් නැවත පරීක්ෂා කරන ලෙසයි. අහිමි වූ මෙවැනි සුපර් මුදල් නැවත ලබා ගැනීම සඳහා තනුව මයිගෝව් ගිණුමතිල පෞද්ගලික තොරතුරු නිතර යාවත්කාලීන කර තබා ගන්නා ලෙසද බදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මිලියන 7කට වැඩි පිරිසක් සුපර් ඇලියේෂන් ලබාගෙන නොමැති අතර දෙපොත් නීතිය පෙන්වා දෙන්නේ එක් පුද්ගලයෙකු ලබා නොගත් සුපර් ඇනිවේෂන් $2590ක් පමණ වන නමුත් එය විශ්ව මුවයිසට පත්වන විටදී $1000 ගණනින් ඉහළ යා හැකි බවයි. ATODH කොමසාරිස් බෙන් කෙලි පෙන්වා දෙන්නේ බොහෝ ඔස්ට්‍රේලියානුවන් තමන්ට අහිමි වූ සුපර් ගිණුම් ඇති බව හෝ නොදන්නා බවයි. සුපර් ගිණුමක් අහිමි විය හැක්කේ ගිණුමක් සක්‍රිය නොවූ විට හෝ අරමුදලට ගිණුම් හිමිකරු සමග සම්බන්ධ වීමට නොහැකි වූ විට බවයි ඔහු පෙන්වා දෙන්නේ. රැකියා මාරුවීම, නව නිවසකට මාරුවීම හෝ පුද්ගලික විස්තර යාවත්කාලීන නොකිරීම මේට හේතු වන බවට බෙන් කෙලි සඳහන් කරනවා. ඇතැම් පුද්ගලයන් තම සුපර් අහිමිවීමට හෝ අයත් කර ගැනීම අමතක වීමට බොහෝ හේතු තිබෙන බව පෙන්වා දෙන ආර්ථික උපනියෝජ්‍ය අමාත්‍ය ඩැනියල් මෙලිනෝ පවසන්නේ නම වෙනස්වීමක්, රැකියා මාරුවීමක් හෝ විදේශ රැකියාවක් හේතුවෙන් සුපර් ගිණුම් කිහිපයක් ඇතිවිය හැකි බවයි. එවිට බහුගිණුම් සඳහා ගාස්තු ගෙවීම සිදු වී අවසානයේ විශ්‍රාම අරමුදල අඩුවීමක් සිදු වන බවද ඔහු පෙන්වා දෙනවා.